රාත්‍රී 9:30ට කොළඹ කොටුවෙන් ආරම්භ වන ට්‍රේන් එකෙන් අපි මේ යන්නේ ත්‍රිකුණාමලයට. අපි ට්‍රින්කෝ වලට එනකොට උදේ 6:30 විතර වුණා. ගමන් විඩාව නිසා අපි පළවෙනි දවස රෙස්ට් එකේ ගත කරන්න හිතුවා. ඉතින් අපි ඒකට තෝරගත්තේ ට්‍රින්කෝමලි බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එක. හායි යාළුවනේ අපි අද ඉන්නේ ට්‍රින්කෝ වල. අපි අපේ නවාතැන විදිහට තෝරගත්තේ ට්‍රින්කෝමලි බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එක. ඉතින් අපි මෙතන දවසක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අපේ වීඩියෝ එකත් එක්ක ටිකටම රැඳෙලා ඉන්න. ඉතින් යාළුවනේ බැලූ බැල්මට නම් හොටෙල් එකේ මතු පිට පෙනුම හොඳයි. හොටෙල් එකට චෙක් ඉන් වුණ ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලැබුණා. ඒත් වෙල්කම් ඩ්‍රින්ක් එක නම් එච්චර සෙට් නෑ. මොකද කියනවා නම් මේක ආටිෆිෂල් ඩ්‍රින්ක් එකක්. මේ තියෙන යාළුවනේ රිසෙප්ෂන් එක. අපි හොටෙල් එකට චෙක් ඉන් වුණ ගමන්ම අපේ ෆුල් පේමන්ට් එකම ගෙවන්න වුණා. අපි මේ හොටෙල් එකට ආවේ ෆුල් බෝඩ් එකකට. අපි එනකොට මං හිතන්නේ හොටෙල් එකටම හිටියේ අපි විතරයි. ඉතින් ඒ නිසාම අපිට කැමති රූම් එකක් තෝරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා අපි තෝරගත්තේ 3rd floor එකේ මැද රූම් එකක්. ඒත් ඒ රූම් එකේ AC ප්‍රශ්නයක් නිසා එයාලා අපිට 2nd floor එකේ රූම් එකක් දුන්නා. ඒ වගේම අපි YouTube channel එකක් කරනවා කිව්වහම විශේෂ සැලකිල්ලක් දක්වලා අපිට AC හොඳට වැඩ කරන රූම් එකක් දුන්නා. මේ තියෙන්නේ රූම් එක. බැල්කනි එක තියෙනවා. ඔන්න යාළුවනේ මොන වුණත් අපේ රූම් එකට තියෙන view එක නම් ලස්සනයි. බැල්කනි එකට වගේම රූම් එක ඇතුළට sea view එක ලස්සනට පේනවා. මෙතන තියෙන වොෂ්රූම් පිහින් බලමු. ඒ වුණාට වොෂ්රූම් එකේ දොර අරින්න නම් හරිම අමාරුයි. ඒ වගේම මුලින්ම ෂවර් එක වැඩ කරෙත් නැහැ. අපි දැනුම් දුන්නාට පස්සේ රූම් සර්විස් එකෙන් ෂවර් එක හදලා දුන්නා. මෙතන තියෙනවා අපිට ටී කොෆි හදාගන්න පුළුවන් දේවල් ටික. මේ හොටෙල් එකේ සාමාන්‍ය ලොකු පූල් එකක් තියෙනවා. අපි දැන් හදන්නේ පූල් එක යූස් කරන්න. යාළුවනේ මේ හොටෙල් එක තියෙන්නේ උප්පුවේලි බීච් එක ළඟ. උප්පුවේලි බීච් කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම බීච් එකක්. අපි දැන් මේ යන්නේ රෙස්ටොරන්ට් එකට. අපේ ලන්ච් එක ගන්න. අපි හොටෙල් එකට ගියේ ෆුල් බෝඩ් එකකට නිසා අපිට කැමති විදියට අපේ ලන්ච් එක ඕඩර් කරන්න පුළුවන් වුණා. අපි මුලින්ම ගත්තේ සුප් එක. එතනදී අපි සීෆුඩ් සුප් එකක් තෝරගත්තා. මේ තියෙන්නේ සැලඩ් එක. ඒක වර්ග දෙකකින් අපි තෝරගත්තා. මේ තියෙන්නේ අපේ මේන් කෝස් එක. අපි ඕඩර් කරේ සීෆුඩ් රයිස්. අපි අන්තිමට ඩෙසර්ට් එක ගත්තා. ඉතින් අපේ ලන්ච් එකට 10න් 6ක් වගේ දෙන්න පුළුවන් යාළුවනේ.
ඉතින් ඔන්න අපි ලන්ච් එකෙන් පස්සේ ටිකක් ඇවිදින්න යන්න හිතුවා. ෆොටෝස් ගහන්න හිතාගෙන හිටියට හොටෙල් එකේ නම් ෆොටෝ ලොකේෂන් තිබුණේ අඩුවෙන්. ඒකට හේතුව තමයි හොටෙල් එකේ ගාඩන් එක කිසිම පිළිවෙලක් නැහැ. උද්‍යාන අලංකරණේ බිඳුවයි. ඒත් බීච් එක නම් හරිම ලස්සනයි. ලස්සන බීච් එකක් අද්දර තියෙන මේ වගේ හොටෙල් එකක් හරිම ලස්සනට මේන්ටේන් කරගෙන යන්න තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපේ ඩිනර් එක. ඩිනර් එක නම් තිබුණේ බුෆේ ක්‍රමයට නෙමෙයි. ඒ වුණාට අපි හොටෙල් එකට එන්න කලින් හොටෙල් එකට කෝල් කරාම එයාලා කිව්වේ අපිට ඩිනර් තියෙන්නේ බුෆේ ක්‍රමයට කියලා. ඉතින් ඔන්න අපි අපේ ඩිනර් එකට ඕඩර් කරේ චීස් කොත්තු, සීෆුඩ් නූඩල්ස්, චපාති, පූරි. කෑම නම් හරිම රසයි. ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් තිබුණා. ඩිනර් එකට නම් 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. Ravana, good night. Good night. ඉතින් යාළුවනේ මේ අපේ දෙවනි දවස. අපි මේ හොටෙල් එකට එන්න තවත් හේතුවක් තමයි සන්රයිස් එක. මොකද උප්පුවේලි බීච් කියලා කියන්නේ සන්රයිස් එක ලස්සනටම බලා ගන්න පුළුවන් තැනක්. ඉතින් ඔන්න සන්රයිස් එකට පස්සේ අපි ගියා අපේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක නම් තිබුණේ බුෆේ ක්‍රමයට. අපි මේ හොටෙල් එක තෝරගත්තේ ඊට කලින් තිබුණ රිවිව් බලලා වුණාට එච්චරටම සැටිස් වෙන්න බෑ. ඒ වගේම යාළුවනේ ඔයාලට ලොකුවට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක් නෙමෙයි. අපි ගෙවපු ගානට හොටෙල් එකේ පහසුකම් මදි. ඉතින් යාළුවනේ අපේ හොටෙල් රිවිව් එක මෙතනින් අවසන් කරනවා. රින්කෝවල ගත කරපු තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.